පළමුවෙන්ම ඔබේ මේ රට මේ ඔබ ජීවත් වෙන රටට ඇවිල්ලා මේ නගරයට ඇවිල්ලා අපේ රටේ දේශපාලනය පිළිබඳව ඔබ සමග කිසියම් කතා බහක් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. දැන් පළමුවෙන්ම ගත්තොත් අපි දන්නවා මෙතන ඉන්න අපේ සහෝදර බොහෝ දෙනා ලොකු ප්‍රාර්ථනාවක් සහිතව තමන්ට පුළුවන් උපරිමාකාරයෙන් මැදිහත් වෙලා දේශපාලනයට අපි සමත් වුණා. අපේ රටේ විශාල ජයග්‍රහණයක් ගන්න ගිය අවුරුද්දේ ඒ තමයි අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපි වචනේ ඇත්ත අර්ථයෙන්ම ජනතාවගේ ආණ්ඩුවක් හදලා තියෙනවා. ඊට කලිනුත් අපි අපේ රටේ තිබිච්ච ආණ්ඩුව වලට ඔය නම් කියලා තියෙනවා. නමුත් ඒ නම කිව්වට ඒව ඇත්තටම ජනතාවාදී ආණ්ඩු නෙවෙයි. නමුත් අපි අද ඇත්තටම ජනතාවාදී ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ ආණ්ඩුව අවුරුද්දක් අපි ගත කරලා තියෙනවා. මොකද ඔය ආණ්ඩුව අවුරුද්දක් ගත කරාගෙන මම කිව්වේ ඔබ දන්න කාරණයක්. නමුත් ඔය අපිට විරුද්ධ අය බොහෝ දෙනා අනාවැකි පළ කරා අපි මාස 6කට වඩා පාලනය කරන්නේ නැහැ කියලා. මාස 6ක් විතර යනකොට ආර්ථිකය ආපහු අරුබුදයට ගිහිල්ලා පෝලිං ඇති වෙලා බිඳ වැටිලා ආපහු අරගල ඇති වෙලා අපිට ආණ්ඩුව දාලා යන්න වෙයි කියලා තමයි බොහෝ දෙනා කල්පනා කරේ. නමුත් අපි තාම ශක්තිමත්ව අවුරුද්දක් ආණ්ඩු කරන එක ඉදලා තියෙනවා. දැන් අපේ ගත කරපු අවුරුද්ද පිළිබඳවත් ඊට පස්සේ අපේ ඉදිරිය පිළිබඳවත් අපි දන්නවා අපේ රට ඇතුලේ මෙහි වුණත් ගත්තොත් ශ්‍රී ලාංකිකයන් තුළ විවිධ අදහස් තියෙනවා. පරාජයටපත් වෙච්ච අපේ විරුද්ධ බලවේග හැමතිස්සෙම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා අපි අසාර්ථක වේවා කියලා. ඒ අතර සමහරට අපේ හිතවත් උන්ටත් සමහර විට ආණ්ඩුව යන වේගයේ මදි වගේ දැනෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා විවිධ අදහස් තියෙන එක සාමාන්‍ය ස්වභාවිකයි. එහෙම තියෙන්නත් ඕන, තියෙන්න පුළුවන් ස්වභාවිකයි. හැබැයි මේ වෙලාවේ මම හිතන්නේ ඔබට එක සහතිකයක් දෙන්න පුළුවන් මට. ඒ තමයි අපි අරමුණකට වැඩ කරන්නේ. අපි සැලැස්මක් ඇතුව වැඩ කරන්නේ. ඒ වගේම අපි බොහොම ක්‍රමානුකූලව වැඩ කරගෙන යන්නේ. මම හිතන්නේ අපිට කිසිම අයිතියක් නැහැ මේ ලබාගත්තු ජනවරම ලබාගත්තු ජයග්‍රහණය කලබල වෙලා අවුල් කරගන්න. ඒ නිසා අපිට අරමුණක් තියෙනවා. ඒ අරමුණ කරාගෙන අපි සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අපි වැඩ කරගෙන යනවා. එසම සහති කරලා කියන්නම් අපි මේ ගත්තු ජයග්‍රහණය අපි අනිවාර්යයෙන්ම අපේ අරමුණ වෙච්ච නව සමාජයක් බිහි කිරීමේ අරමුණ දක්වා අපි ස්ථිරවම ගමන් කරනවා, ස්ථිරවම ජයග්‍රහණය කරනවා. ඒ ගැන සැක ගන්න එපා. ඉන්සානියන් කවුරු හරි හිතන් ඉන්නවා නම් ඉක්මනින් ආණ්ඩුව අරබුදයට යාවි, ආණ්ඩුව වැටේ වගේ ඒවා එහෙම දෙයක් ලංකාවේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඉතින් පැහැදිලි. එතකොට දැන් මම හිතන්නේ අපිට පොඩ්ඩක් කතා බහ කරගත්තොත් මේ වෙලාවේ අපි ඔක්කොම මේ ව්‍යාපාරයට බොහොම කිට්ටුවෙන් හිටපු සහෝදර හැටියට අපි ඇත්තටම මේ දේශපාලනය කරේ ආණ්ඩුවක් හැදුවේ අවුරුදු 5ක් හරි 10ක් හරි ආණ්ඩුවක් කරන් යන්න නෙවෙයි. අපි මේ හැදුවේම මේ බලය පාවිච්චි කරලා සමාජ විශාල ගැඹුරු පරිවර්තනයක් කරන්න. ඒතොරේ සමාජ පරිවර්තනය සඳහා අපිට ඉස්සර තිබුණේ පක්ෂ විතරයි. ඉස්සර ජනතාවේ මුක්ති පෙරමුණ තිබ්බා. ඊට පස්සේ මහජන ව්‍යාපාරයක් ඇදුවා. ජාතික ජන බලවේගයේ මහජන ව්‍යාපාරය තිබ්බා. තාම තියෙනවා. ඊට අමතරව දැන් අපිට ආණ්ඩු බලයකුත් ලැබිලා තියෙනවා. අමතර උපකරණයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි අපේ පක්ෂය, අපේ මහජන ව්‍යාපාර සමේ ආණ්ඩු බලය කියන මේ සියල්ල පාවිච්චි කරලා අපි අපේ රටේ සමාජය අපි බලාපොරොත්තු වෙන වඩා යහපත්, වඩා සුන්දර නැත්නම් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපිච්ච විදිහටම පොසත් රටක්, ලස්සන ජීවිතයක් රට බවට පත් කරන්න වැඩ කරමින් යන්නේ. එතකොට ඒ අරමුණෙන් තමයි අපි පහුගිය කාලේ වැඩ කරන්නේ. නිසා අපි කවුරුත් දන්නවා ඒක ටිකක් සරල කාර්යයක් නෙවෙයි. අවුරුදු 5ක් ආණ්ඩුවක් කරන් යන එකයි ආණ්ඩුවක් අරගෙන පවතින සමාජයේ මුළුමනින්ම වෙනස් කළ ඊට වඩා වෙනස් සමාජයක් හදන එකයි වෙනස්. ඒක අමාරුයි, සංකීර්ණයි, දුෂ්කරතා ගොඩකුත් තියෙනවා. ඒතකොට අපි කරන් යන්නේ ඒ වැඩේ. නැතු නිකන් ආණ්ඩුවක් කරන් යනව නෙවෙයි. එතකොට දැන් ඔය සමහර අපි දන්නවා අපිට උදව් කරපු සමහර අය පවා කල්පනා කරනවා දැන් අපි සමහර දේවල් කරනවා වේගෙ මදිද යනවා මොකද ඉක්මන් මදිද වගේ දැනනවනේ. ඇත්තට මම හිතන්නේ අපේ රටේ අයත් අපි කවුරුත් හිතන්න ඕනකම තියෙනවා අපි බාරගත්තේ මොන වගේ රටක්ද? අපි බාරගනිති මේ රට තිබුණේ කොතනද? ඊට සාපේක්ෂව තමයි අපි අවුරුද්දේ ගමන් මගේ ජයග්‍රහණ සලකන්න වෙන්නේ. අපි බාරගත්තේ හොඳට දිවිච්ච රටක් නම් වෙන තත්වයක්. ඔබ කවුරුත් දන්නවා අපි මේ රට බාර ගන්නකොට අපේ රට නිල වශයෙන් බංකොලොත් කියලා ප්‍රකාශයටපත් කරලා තිබිච්ච රටක්.
අපි ගත්තු ණය ගෙවන එක නවත්තලා තිබිච්ච රටක්. එතකොට දැන් සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ තමයි අර වැඩිච්ච අර්බුදෙන් ගොඩ ගත්තේ කියලා. ඇත්තට රනිල් වික්‍රමසිංහ වැඩිච්ච අර්බුදෙන් ගොඩ ගත්තේ නැහැ. ඒ අර්බුදය ජනතා මත පටවක තමයි යා කරේ. ඔබ දන්නවා අපිට ආපු අර්බුදය මම චුට්ටක් ඉතිහාසයට ආපුවා ගියොත් එහෙම ඒ කියන්නේ අපේ රට ණය අරගෙන තිබුණා. ණය ගොඩ ගැහිලා තිබ්බා. අපේ රටේ නිෂ්පාදනය බිඳ වැටලා තිබ්බා. අපේ රට නිෂ්පාදන මාර්ග සක්‍රිය වෙලා තිබුණේ නැහැ. අපිට ආදායම් මාර්ග අඩු වෙලා තිබ්බා. එතකොට ලංකාවේ එක වෙලාවක ණය ගෙවන්නත් ඕන පිටින් බඩු ගේන්නත් ඕන දෙකම කරන්න බැරි වුණා. අපේ ඩොලර් සංචිතය හිඳලා ගිහිල්ලා. ණය ගෙවුවොත් බඩු ගේන්න බෑ, බඩු ගෙනාවොත් ණය ගෙවන්න බෑ. ඔන්න ඔය අර්බුදය ආපෙලා තමයි අපිට භාණ්ඩ හිඟයක් ඇති වෙලා ඔය රටේ විශාල ප්‍රශ්නයක් ආවේ. අපි කවුරුත් දන්නවා තෙල් නැව ඇවිල්ලා තියෙනවා කොළඹ වරායට අවුට් හාබර් නවත්තලා තියෙනවා. තෙල් නැව බා ගන්න ඩොලර් මිලියන 300ක් නැතුව සතියක් තියන් ඉන්නවා. එහෙම තිබුණේ. සතියක් තියන් හිටපු නිසා නැවට ප්‍රමාද ගාස්තු ගෙවන්න මිලියන 400ක් විතර ගෙවන්න සිද්ධ වෙනවා. මොහොත තත්ත්වයක් නැතිබුණේ. සල්ලි නැතුව තිබුණේ. තෙල් නැව බා ගන්න බැරුව තිබුණේ. එතකොට ඒ වගේ වෙලාවක රනිල් වික්‍රමසිංහගේ අලුත් දෙයක් නෙවෙයි. එයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන ඕනේ එකත් එක්ක එයා තීන්දුවක් ගත්තා. එයාත් ඇවිල්ලා මොකද්ද අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ඒක හර්ථයකට දැම්ම නෙවෙයි. ණය ගෙවන්නේ නැහැ කියලා තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ගත්තම ඕගොල්ලෝ කවුරුත් දන්නවා. ඊට පස්සේ ගැටුමක් මතුවෙනවා කවුරු අතරද? අපිට ණය දීපු රටවල් සහ අපි අතර. ඔන්නේ ගැටුම බේර ගන්න තමයි ගියේ අර අතරමැදිය හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගාවට. ඒගොල්ලෝ තමයි අපුනේ අපි වැඩ පිළිසක් අර ගිහලා පස්සේ ණය ගෙවන්නම් කියලා. ඊට පස්සේ දැන් ණය ගෙවන්න නැති වුණාම දැන් තියෙන ඩොලර් ටික ණය ගෙවන්න ඕනේ එහෙනම් බඩු ගේන්න පුළුවන්. ඕකනේ කරේ අලුත් දෙයක් කරා නෙවෙයි. ඒ බඩු ගේන්න පුළුවන්කම තීත්‍යය කරපු දේ තමයි බඩු ගේන්න යන මුදල් ප්‍රමාණයත් අඩු කරගත්තා. කොහොමද? ආර්ථිකය ඇකිලීමට ලක් කරා. ඔබට මතක නම් ඒ කාලේ ලංකාවට භාණ්ඩ වර්ග 100 ගණනක් ගේන එක නතර කරා. 100 ගණනක් නතර කරා. ඊට පස්සේ තෙල් මිල වැඩි කරා. තෙල් මිල වැඩි කරාම තෙල් පරිභෝජනය අඩු වෙනවා. තෙල් පරිභෝජනය අඩු වුණාම තෙල් සඳහා රටෙන් එළියට ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. එහෙම තමයි බේරුවේ. කියන්නේ ජනතාවගේ ආර්ථික අකුරල ජනතාවට තියෙන දේවල් අඩු කරලා තමයි මේක බේරුව කියලා කියන්නේ. එහෙම තමයි අපේ රට තිබුණේ. ඒ ආර්ථිකය පැත්තෙන්. ඊළඟ සමාජීය පැත්තෙන් ගත්තොත් එහෙම අනිත් පැත්තෙන් අපේ රටේ පරිපාලනය අවුල් ජාලයක් වෙලා තිබේ. තාම ලියනවා අපි. හිතා ගන්න බැරි අවුල් ජාලයක් හදලා තිබේ. නීති රීති මොකුත් නැතුව මම තමයි නීතිය මට උන්තාලට ඔක්කොම ಜಾති කියලා මතකනේ එකපාරක් ගෝඨාභය කිව්ව නේද? එහෙම අදපු අවුල් ජාලයක් තිබුණා. ඊළඟට අපේ රටේ රාජ්‍ය පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා විනාශ වෙලා තිබුණේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ වංචා දූෂණ හොරකම පිරීලා රටට ලෝකෙට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් තිබ්බා. එවැනි අර්බුද ගොඩක් තමයි අපි ආණ්ඩු බලය ගත්තේ. ඒතර අපිට මුලින්ම සිද්ධුනේ මොකද්ද? අපිට මුලින්ම සිද්ධ වුණේ එක පැත්තෙන් ගත්තොත් මේ කඩා වැටිච්ච ආර්ථික ස්ථාවර කරගන්න ඕනකම තිබ්බා. නැත්නම් එතන ඉහට යන්න පුළුවන් කමක් නැහැ. අනෙක් පැත්තෙන් ගත්තොත් වංචා දූෂණ නවත්තන ඕනකම තිබ්බා. අපි තිබ්බ පළවෙනි පියවර දෙක තමයි එකක් මහා බැංකුවත් සම්බන්ධ කරගෙන අපි අපේ රටේ කඩා වැටිච්ච ආර්ථිකය ස්ථාවර කරා. දැන් එතකොට අපි පෞගේ අවුරුද්ද කරලා තියෙන තමයි අපි ආර්ථිකය නැවත කඩා වැටෙන මට්ටමට ස්ථාවර කරලා තියෙනවා. ඒක ලෝකේ රටවල් පිළිඅරන් තියෙනවා. ගොඩක් පිටගත්තා. ලෝකේ රටවල ආර්ථිකය ගැන මේ මනින එක දර්ශක සහ එක ආයතන තියෙනවානේ. ඔය ෆිච් ආයතන වගේ ඒවා. ඒගොල්ලෝ කවුරුත් කියලා තියෙනවා ලෝකයේ මේ වගේ අර්බුදයකට කියලා මෙතරම් ඉක්මනින් අර්බුදෙන් ගොඩ ආපු රටවල් නැහැ කියලා. අපිට ඒ ගෞරවය තියෙනවා. අපි හිම කරගත්තා. ඒ කරගත්තෙත් නිකන් නෙවෙයි අර රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කාලේ අර ජනතාවට දාපු සමහර තහංචි ගොඩක් අපි අඩු කරලා. අපි තෙල් මිල අඩු කරලා තියෙනවා. අපි ගත්තොත් රුපියල් 30ක 35ක ප්‍රමාණයට තෙල් මිල අඩු කරලා තියෙනවා. ඒකත් එක්කෙන් තෙල් පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ අපේ රට වාහන ගෙනාවේ නැහැ. අපි වාහන ගේන්න තීන්දුවක් ගත්තා. වාහන ගෙන මුදල් වෙන් කරා. සාමාන්‍යයෙන් අපි කල්පනා කරේ අපේ ඩොලර් ප්‍රශ්නයක් තිබෙච්ච නිසා වාහන ගේන්න ඩොලර් බිලියන 1.2ක් වගේ මුදලක් වෙන් කරන් තීන්දුව කරනවා. නමුත් දැන් මේ වෙනකොට ඩොලර් බිලියන 1.9ක් විතර දක්වා, ඒ කියන්නේ බිලියන 2ක ටිකට් ප්‍රමාණයක වාහන ඇවිල්ලා තියෙනවා. නැත්නම් එල්සි ඕපන් කරලා තියෙනවා. එතකොට වාහන වැඩිපුර ආවට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? තෙල් පරිභෝජනයේ තව වැඩි වෙනවා. ඒ කියන්නේ අපිට තෙල් සඳහා ගෙවන පිටට යන මුදල් ප්‍රමාණය වැඩි කරන්න වෙලා තියෙනවා. අපි ඒක කරලා තියෙන ප්‍රශ්නයක් වෙන්නේ නැතුව.
ඊට පස්සේ අපි තහනම් කරව භාණ්ඩ විශාල ප්‍රමාණයක තහනම ලිහිල් කරලා ආපහු ඒවා ගේන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපේ රටෙන් ඩොලර් පිළිට යනවා. එතකොට එහෙම අර අකුලපු ආර්ථිකයේ කිසියම් ප්‍රමාණයෙන් අපි ආපහු විවෘත කරලා භාණ්ඩ ගෙන්නීම ආරම්භ කරලා එහෙම තියෙද්දිත් අපි සමත් වෙලා තියෙනවා අපේ රටේ විදේශ සංචිත ආරක්ෂා කරලා ශක්තිමත් කරගෙන තියන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් අපේ රටේ බදු මුදල් එකතු වුණේ හරියට අපි පෞගේ කාලෙ මැදිහත් වෙලා බදු මුදල් එකතු කරා ආදායම් බදු, රේග බදු, සුරා බදු හරියට එකතු කරා ඉලක්ක පන්නලා ගියා අපි. ඒ නිසා තමයි අපිට භාණ්ඩ ගන්න මුදල් ආවේ. ඒ නිසා විපක්ෂයටත් මේ සැරේ අය වෙලාවේ මොන ගොල්ලෝ කවුරුත් දන්නෝ පිළිගන්න සිද්ධ වුණා භාණ්ඩාගාරේ උතුරන්න සල්ලි එකතු කරලා තියනවා කියලා. මීට කලින් එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. අපි ට්‍රිලියන් එක විතර මුදලක් එකතු කරලා තියෙනවා රුපියල් වලින්. ඒතකොට මම කියන්නේ ඒ නිසා ආර්ථික පැත්තෙන් ගත්තොත් අපි ලොකු ජයග්‍රහණයක් තියලා තියෙනවා. ඒ ජයග්‍රහණය සලකන්න ඕනේ මොකට සාපේක්ෂවද? ඒක සලකන්න ඕනේ අපි පටන් ගත්ත තැනට සාපේක්ෂව. නැතු දැනට අදට සාපේක්ෂ නෙවෙයි. අපි හිටියේ ඊටාත්ම නරක තැනක. විපක්ෂ හිතන් හිටියේ ආපෝ තෙල් පෝලිං එයි කියලා. එහෙම තත්ත්වයක් තමයි ඇත්තටම තිබුණේ. රනිල් වික්‍රමසිංහගේ කාලේ ඔබට මතක නම් මොකද්ද කිව්වේ? රනිල් වික්‍රමසිංහ හැමතිස්සෙම කියනවා ලබන සති දෙක මීට වඩා අමාරුයි කියලා. එහෙම කිව්වේ. රනිල් වික්‍රමසිංහ උදාහරණයකුත් කිව්වක ඔබට මතක නම් අපි දැන් මේ ලංකාව කියන දරුවෝ වඩාගෙන වැල් පාලමේ යන්නේ කියලා. අර හුණුවට ඒ කතාව මතක් කරන්නේ. වැල් පාලමේ යන ගමන් හිටියේ. එයා කිව්වා අපිට ඔබට මතක නම් අපේ ආර්ථිකය ගොඩ එන්න පුළුවන් වෙන්නේ 2048 කියලා. එච්චර කල් දාලා තිබ්බ මේක. අනිත් පැත්තෙන් ඔබට මතක නම් එයා කිව්වා අපිට මේ පුවත්පත් සාකච්ඡාවලින් කිව්වා අපිට මේ රටේ මේ අර්බුදෙන් ගොඩ එන ණය ගෙවා ගන්නම් අපේ රටේ සමහර ආයතන විකුණන්න වෙනවා කියලා කිව්වා. ප්‍රසිද්ධිය කිව්වා විකුණන්න වෙනවා කියලා. හැබැයි අපි කිසිවක් පික්කෙත් නැහැ. රට වැල් පාලමේ එල්ලුවෙත් නැහැ. මිනිස්සු මත බර පැටවුවෙත් නැහැ. අපි ක්‍රමානුකූලව මේ ආර්ථිකය ශක්තිමත් කරගත්තයි. අපි හිතන්නේ ඒක මේ වෙලාවේ අපි ගත්ත ලොකුම ජයග්‍රහණයක් ඇටියට. දැන් අපිට බය නැතුව කියන්න පුළුවන් අපි ඉන්නේ ශක්තිමත් ආර්ථික පදනමක් මත. හැබැයි මෙහෙම අපි ආර්ථික ශක්තිමත් කරාට අපිට තව ඉස්සරහ අභියෝගයක් තියෙනවා. මොකක්ද මේ ආර්ථිකය වර්ධනය කරගන්න ඕන. දෙකක් නෙවෙයි සහෝදරවරු. ආර්ථිකය ස්ථාවර කරගන්න එක එකක්, ආර්ථිකය තව වර්ධනය කරන එක තව එකක්. දැන් අපි ස්ථාවර කරලා තියෙනවා. දැන් අපිට තියෙන මේක මේ අයවත් එක ආර්ථිකය වර්ධනය කරමින් ඉස්සරහට යන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපිට ඒක කරගන්න පුළුවන් කියලා. ඒතකොට මේ ආර්ථික ස්ථාවර කර ගැනීමේදී ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණේ තමයි මොකද්ද අපි වංචා දූෂණ නතර කරා. අපේ රටේ රාජ්‍යාන්තරයේ පහළ මට්ටමේ තමයි මේක පොඩ්ඩක් තියෙනවා. නමුත් අපි ආණ්ඩුකරණයේ මට්ටමින් 100% වංචා දූෂණ නාස්තිය නතර කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා ලෝකේ ගෞරවයට ලක් වෙන්න අපේ රටේ අපි වංචා දූෂණ නතර කරගත්ත කියලා ආයෝජකයන්ට ලංකාව ගැන විශ්වාසය ඇති කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගත්තු එක ජයග්‍රහණයක් එහෙම තියෙනවා. දැන් අපිට ණය ගෙවන්න සිද්ධ වෙනවා. ණය ගෙවන්න අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි 2028 ණය ගෙවන්න පුළුවන් අපිට. මොකද අපි දැනුත් සමහර ණය ගෙවමින් යන්නේ. අපේ රටේ ණය වර්ග දෙකක් තියෙනවානේ. එකක් ද්විපාර්ශ්වීය ණය, අනික බහුපාර්ශ්වීය ණය. අපි දැනටත් ওই බහුපාර්ශ්වීය ණය කියන ඒවා ණය සහ වාරක ගෙවමින් යන්නේ. අපිට ගෙවන්න තියෙන්නේ ද්විපාර්ශ්වීය ණය කියන්නේ කෙලිම රටවලින් ගත්තා. ඒ නිසා දැනුත් අපි ගෙවනවා නම් අපිට ඒක ගෙවන එක අමාරුවක් වෙන්නේ නැහැ. ගෙවා ගන්න පුළුවන්. අභියෝග නැත්තේ නෑ. අභියෝග අපිට තියෙනවා. නමුත් අපි හිතනවා අපිට ඒක කරගන්න පුළුවන්කම තියෙනවා කියලා. එතකොට ඒ නිසා දැන් අර සම්පූර්ණයෙන් ආර්ථික සමාජීය වශයෙන් විනාශ වෙලා තිබිච්ච රටක් තමයි අපි මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ.